හෙලෝ ගයිස් එන්ඩ යන්න මගෙත් එක් අද සිංගප්පූරුවේ මලයිම් පාක් එක බලන්න මගේ පලවෙන ලොග් එක YouTube එකෙන් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන්න ගොබලා නොටිෆිකේෂන් එන විදිහට හදලා තියාගන්න මොකද අපි එනවා දිගටම ඕගොල්ලොත් එක්ක මේ විදිහට වීඩියෝ ගොඩක් අරගෙන ඉතින් ඉස්සල්ලාම බස් එක ගන්න ඕනේ මලයිම් පාක් එකට යන්න අපි ගියේ යොචු ගන්න වලින් ඉඳන් 857 තමයි යන්න ඕනි මේ විදිහට බස් හෝල්ට් 20ක් විතර පහු කරගෙන යන්න ඕනි මේ විදිහට ඉතින් නත්තලට සැරසෙන සිංගප්පූරුව බලාගෙන අපි එතෙන්ද ගියා මාරම ලස්සන view ටිකක් තමයි පාස් කරලා යන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔන්න දැන් බහින්දයි යන්නේ අපි මෙන්න මේ විදිහට අපි අදාළ තැනින් බැහැගත්තා ඔන්න ඔය විදිහට බැහැලා ටිකක් දුර පයින් ඇවිදගෙන යන්න ඕනි මෙන්න විදිහට යන්න තියෙන්නේ shopping mall ටිකක් එහෙම තියෙනවා වටේ පිටේ මාරම එක්ස්පෙන්සිව් shopping කරන්න හිතන්නවත් බෑ ඉතින් ඔවත් බලාගෙන ඔන්න දැන් තව ටිකකින් ඕගොල්ලන්ට පෙනෙයි මලයිම් පාක් එකේ එන්ට්‍රන්ස් එක මොන වගේද කියලා තමයි ඔය ඈතින් පේන බිල්ඩින්ස් ටික සිංගප්පූරුවේ තියෙන මේන්ම බැංක් බ්‍රාන්චස් වල මේන් හෙඩ් ක්වාටර්ස් ටික ඒ ටිකත් බලාගෙන මරිනා බේ එක පැත්තකින් තියෙනවා මරිනා බේ ගැන දන්නවා කියලා ඉතින් හිතනවා මං ඔය කොට්ටිය මරිනා බේ කියන්නේ සිංගප්පූරුවේ අයිකනික් හොටෙල් එකක් ඔන්න ළමයි අපේ මලයිම් පාක් එකේ ස්ටැචු එක ඔන්න ඔය විදිහට ගිහිල්ලා මේක බලන්න තමයි අපි ආවේ මේක හරිම අයිකනික් ඒ කියන්නේ සිංගප්පූ කියන්න තියෙන අයිකන් එක තමයි මලයිම් ස්ටැචු එක ඉතින් ඔන්න විදිහට අපි ආවා අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට මේක 1972 සැප්තැම්බර් 15 වෙනිදා තමයි හදලා තියෙන්නේ ඒ කාලේ ප්‍රෙසිඩන්ට් වෙලා හිටිය මිස්ටර් ලී කුවන් යූ විසින් මේන්ලි ටාගට් කරලා තියෙන්නේ ටුවරිසම් පැත්ත ඉතින් ওই විදිහට අන්එක්ස්පෙක්ටඩ්ලි වෙදර් එක මාර විදිහට චේන්ජ් වුණා අපිටත් හිතා ගන්න බැරුණා මේ මොකක්ද උනේ කියලා අපි ඔක්කොම ප්ලෑන් අන්එක්ස්පෙක්ටඩ්ලි අපි චේන්ජ් කරා අපි දැන් ගෙදර යන්නයි හදන්නේ පුංචි බඩගින්නක් ආවා එතනම තියෙනවා පොඩි සබ්වේ එකක් අපි එතෙන්ද ගියා අපේ බඩකට පුරව ගන්න ඉතින් එතෙන්දී අපි පොඩි බජට් මීල් එකක් තමයි තෝරගත්තේ චිකන් ඩිලයිට් එකක් මේ තියෙන එක අපි හදන හැටි ඔක්කොම කස්ටමයිස් කරගන්න පුළුවන් ඕගොල්ලොන්ට කැමතිම දෙයක් දාලා සබ් එකේ තියෙන ස්පෙෂලිටි එක තමයි ඒ කියන්නේ ඕනෙම දෙයක් කස්ටමයිස් කරගන්න පුළුවන් අපි තමයි මීල් එක හදන්නේ එයාලා අපිට සපෝට් කරන එක විතරයි කරන්නේ මේ විදිහට ভেජිටබල්ස් තෝරගෙන අපි නම් තියෙන ඔක්කොම ටික දාගත්තා ඔන්න ඔය විදිහට කස්ටමයිස් කරලා ভেජිටබල්ස් දාලා සෝස් දාලා අපි අපේ මීල් එක ඩිසයින් කරගත්තා ඇත්තට මේක පොඩි බජට් මීල් එකක් ලොකු ගාණක් වුණෙත් නැහැ අපිට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් හින්දා අපේ ඩිසයින් එකටම අපේ මීල් එක ඩිසයිඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ අපි අපේ කස්ටමයිස් කරගත්ත කුකීස් දෙකකුත් ගත්තා ඒකටම ඉන්ක්ලූඩ් වෙනවා ඊට පස්සේ මේකත් කස්ටමයිස් කරගන්න පුළුවන් ෆ්ලේවර්ඩ් ගොඩක් තියෙන අපේ ඩ්‍රින්ක් එක අපි ගත්තේ වැනිලා ෆ්ලේවර්ඩ් කෝක් එකකුයි වැනිලා ෆ්ලේවර්ඩ් ෆැන්ටා එකකුයි ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා අපි ඒ වෙලාව හිතුවා මේ දෙක හොඳ ඇති කියලා අපි ඉතින් අරගෙන බැලුවා කොහොමද කියලා ඔන්න ඔය විදිහට තමයි තේවරගන්න තියෙන්නේ හරි අපි එහෙනම් කමු මීල් එක නම් පට්ටම රහයි ඒ ප්‍රයිස් එකටත් එක්ක මාරම වර්ති මාරම රහයි ඔන්න ඔය විදිහට තමයි අපේ vlog එක ඉවර වෙන්නේ එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න